හෙලෝ ගයිස් කොහොමද ඔයාලට? ඉතින් අද වීඩියෝ මම කරන්න යන්නේ ට්‍රේඩින් කියන දේ දන්නේ නැති අයට ට්‍රේඩින් කියන දේ සරලව පැහැදිලි කරන්න යන්නේ. ඇත්තටම ගයිස් ට්‍රේඩින් ගැන කිසිම දැනුමක් නැති කෙනෙක්ට තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. මේ වීඩියෝෙන් එහෙම කෙනෙක්ට ට්‍රේඩින් කියන්නේ මොකක්ද කියලා සරල අදහසක් ලබා ගන්න පුළුවන්. මොකද මම මේ වීඩියෝෙන් ගොඩක් ගැඹුරුවට ට්‍රේඩින් ගැන කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. වීඩියෝ ගන්න කලින් ඔයාලට ඩිස්ක්ලේමර් එකක් දෙන්න ඕනි. මෙතෙන්දි ගයිස් ට්‍රේඩින් කියන්නේ ක්‍රිප්ටෝකරන්සි කියන්නේ මේ දේවල් රිස්ක් එකක් තියෙන දේවල්. මේ දේවල් කරනවද නැද්ද කියලා ඔයා තමයි තීරණය කරන්න ඕනි. එහෙම නැතුව මට එහෙම කියන්න බෑ මේ දේවල් ඔයාලට කරන්න කියලා. මම මෙතෙන්දි කරන්නේ මෙන්න මේ වගේ දේවල් තියෙනවා. මේ වගේ දේවල් වලින් මෙන්න මේ වගේ දේවල් තමයි වෙන්නේ කියලා ඔයාලව අප්ඩේට් කරන එක විතරයි. එහෙම නැතුව මට කිසිම අවුට්කම් එකක් ගැරන්ටි කරන්න එහෙම බෑ. ඒ දෙත් ඔයා මතක තියාගන්න. ඒ වගේම මම වීඩියෝ පටන් ගද්දි ඩිස්ක්ලේමර්ස් දාලා තියෙනවා. ඔයාලට පුළුවන් ඒ දේවලුත් කියවලම වීඩියෝ බලන්න පටන් ගන්න. හරි ඉතින් මම කලින් කිව්ව විදිහට අද වීඩියෝෙන් ඔයාලට ට්‍රේඩින් කියන්නේ මොකක්ද කියලා මම සරලව කියලා දෙනවා. එහෙනම් ගයිස් වීඩියෝට ලයික් එකක් දාන්න. ඒකම කමෙන්ට් එකකුත් ඇඩ් කරන්න. ඒ වගේ වීඩියෝ හොඳයි කියලා හිතනවා නම් අපි සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්නත් අමතක කරන්න එපා. අපි එහෙනම් වැඩි කතා කරන්නේ නැතුව ඉක්මනටම යමු වීඩියෝකට. මේ දේ පැහැදිලි කරන්න මම මෙතන වෙබ්සයිට් එකක් ඕපන් කරගත්තා. ඉතින් මෙන්න මේ වෙබ්සයිට් එක හරහා මම ඔයාලට මේ දේ පැහැදිලි කරන්නම්. ඉතින් ගයිස් ඔයාලට මෙතෙන්දි බලා ගන්න පුළුවන් මම මෙතෙන්දි Bitcoin කියන ක්‍රිප්ටෝකරන්සි එක තමයි සිලෙක්ට් කරන්න තියෙන මේ දේ පැහැදිලි කරන්න. ඇත්තටම ගයිස් ට්‍රේඩින් කියන දේ ගත්තොත් එහෙම අපිට ගොඩක් දේවල් වලින් ට්‍රේඩ් කරන්න පුළුවන්. ඒ කියන්නේ Bitcoin වගේ ක්‍රිප්ටෝකරන්සි හරහා ට්‍රේඩ් කරන්න පුළුවන්. Forex ට්‍රේඩින් කරන්න පුළුවන්. ඒ වගේම gold වගේ metal ට්‍රේඩ් කරන්න පුළුවන්. ඒ කියන්නේ රත්තරන් වගේ metal ට්‍රේඩ් කරන්න පුළුවන්. ඔන්න වගේ එක ඒවායින් අපිට ට්‍රේඩින් කරන්න පුළුවන්. මම මෙතෙන්ද ඔයාලට උදාහරණයක් විදිහට Bitcoin අරගෙන තමයි මේ දේ පැහැදිලි කරන්න යන්නේ. ඉතින් අපි මොන දේ සිලෙක්ට් කරත් එකම විදිහට තමයි ට්‍රේඩින් කරන්න තියෙන්නේ. එකම විදිහට තමයි මේ දේ වෙන්නේ. හරි මම දැන් ඔයාලට මේ ට්‍රේඩින් කියන දේ පැහැදිලි කරන්නම්. ඇත්තට මේ Bitcoin ගත්තොත් එහෙම ඔයාලට මෙතෙන්ද බලා ගන්න පුළුවන් මාකට් එකක් තියෙනවා. ඒ කියන්නේ ඔයාලට මේ මැදින් බලා ගන්න පුළුවන් chart එකක් එහෙම තියෙනවා. මෙන්න මේ chart එකෙන් පෙන්눔 කරන්නේ Bitcoin එකේ මිල වෙනස් වීම. ඒ කියන්නේ Bitcoin එකේ මිල මොන වගේද දැන් තියෙන්නේ කියලා තමයි අපිට මේ chart එකෙන් බලා ගන්න පුළුවන් වෙන්නේ. අපි මෙතෙන්දි රත්තරන් සිලෙක්ට් කරගත්තා නම් රත්තරන් මිල වෙනස් වීම තමයි අපිට මෙතෙන්දි බලා ගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් අපි වෙනත් ක්‍රිප්ටෝකරන්සි එකක් සිලෙක්ට් කරගත්තා නම් අන්නේ ක්‍රිප්ටෝකරන්සි එකේ මිල වෙනස් වීම තමයි අපිට මෙන්න මේ chart එකේ බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේකට අපි කියනවා මාකට් එක කියලා. අපි මෙතෙන්දි guys ට්‍රේඩ් කරනවා කියලා කරන්නේ මෙතෙන්දි දැන් ඔයාලට බලා ගන්න පුළුවන් ප්‍රයිස් එක එකම විදිහට තියෙන්නේ නැහැ. එක වෙලාවක ප්‍රයිස් එක වැඩි වෙනවා, එක වෙලාවක ප්‍රයිස් එක අඩු වෙනවා. මෙතෙන්දි guys අපි ට්‍රේඩ් කරනවා කියලා කරන්නේ අපි එක ස්ථානයකදී කියනවා දැන් ප්‍රයිස් එක වැඩි වෙයි කියලා. එහෙම නැත්නම් ප්‍රයිස් එක අඩු වෙයි කියලා. ඉතින් මේ විදිහට අපි කියපු දේ හරි ගියොත් එහෙම අපිට ප්‍රොෆිට් එකක් හම්බ වෙනවා. අපි කියපු දේ වැරදුනොත් එහෙම අපි ලොස් වෙනවා. ඉතින් ඔන්න ඔය දේ තමයි සරලව මේ ට්‍රේඩින් කියන්නේ. මෙතෙන්දී අපි මොන දේ සිලෙක්ට් කරගත්තත්, ඒ කියන්නේ ක්‍රිප්ටෝකරන්සි එකක් සිලෙක්ට් කරගත්තත්, රත්තරන් සිලෙක්ට් කරගත්තත්, forex තෝරගත්තත් අපිට මෙතෙන්දී මේ දේම තමයි කරන්න තියෙන්නේ. අපිට මෙන්න මේ මිලේ වෙනස් වීම ගැන කියලා තමයි ට්‍රේඩ් කරන්න තියෙන්නේ. ඒ කියන්නේ අපිට කියන්න පුළුවන් මිල වැඩි වේද මිල අඩු වේද කියලා. මේ විදිහට අපි කියපු දේ හරි ගියොත් එහෙම අපිට මෙතෙන්දී ප්‍රොෆිට් එකක් හම්බ වෙනවා. අපි කියපු දේ වැරදුනොත් එහෙම අපි මෙතෙන්දී ලොස් වෙනවා. ඉතින් ඔන්න ඔය දේ තමයි guys සරලව ට්‍රේඩින් කියන්නේ. මෙතෙන්දී guys මේ දේ සරලව පෙවුනට මෙතෙන්දී ගොඩක් දේවල් අපි ඉගෙන ගන්න ඕනේ මේ දේ කරන්න කලින්. එහෙනොත් අපිට ලොස් වෙන්න තමයි වෙන්නේ. මොකද මාකට් එක එකපාරට වැඩි වෙලා එකපාරට අඩු වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ Bitcoin ගත්තොත් එහෙම Bitcoin එකේ මිල එකපාරට වැඩි වෙලා එකපාරට අඩු වෙන්න පුළුවන්. එහෙනම් එකපාරට අඩු වෙලා එකපාරට වැඩි වෙන්න පුළුවන්. ඒ හින්දා මේ දේවල් හරියට තීරණය කරන්න අපි මාකට් ඇනලයිසිස් එහෙම ඉගෙන ගන්න ඕනේ. ඊට පස්සේ තමයි අපි මේ දේවල් කරනවා නම් කරන්න ඕනි. ඉතින් මම නැවසරයක් මතක් කරනවා මම ඔයාලට මෙතෙන්දි මේ දේවල් කරන්න කියලා එහෙම කියන්නේ නැහැ. මම ඔයාලට මෙතෙන්දි මෙන්න මේ ට්‍රේඩින් කියන්නේ මොකක්ද කියලා විතරයි පැහැදිලි කරේ. අපි මෙන්න මේ ටූල්ස් එහෙම පාවිච්චි කරලා මේ මාකට් එක හරියට ඇනලයිස් කරලා තමයි මේ දේ කරනවා නම් කරන්න ඕනි. එහෙම නැතුව කරන්න ගියොත් එහෙම අපිට අමාරුයි වැටෙන්න තමයි වෙන්නේ. එහෙනම් මම මෙතෙන්දි කියන්නේ මම ඔයාලව මෙතෙන්දි අප්ඩේට් කරන එක විතරයි කරන්නේ. ඒ කියන්නේ ට්‍රේඩින් කියන්නේ මෙන්න මේ වගේ දෙයක් කියලා ඔයාලා අප්ඩේට් කරන එක විතරයි මම මෙතෙන්දි කරන්නේ. එහෙම නැත්නම් මට කිසිම අවුට්කම් එකක් කරන්න එහෙම බෑ. ඒ දෙත් ඔයා මතක තියාගන්න. ඉතින් guys ඔන්න ඔය දේ ගැන තමයි අද වීඩියෝ මට ඔයාලව දැනුවත් කරන්න අවශ්‍ය වුණේ. ඇත්තටම guys මම මේ වීඩියෝ එක අරගෙන ආවේ ට්‍රේඩින් ගැන කිසිම දැනුමක් නැති කෙනෙක්ට. ඒ වගේ කෙනෙක්ට ට්‍රේඩින් කියන්නේ මොකක්ද කියලා අයිඩියා එකක් ගන්න තමයි මේ වීඩියෝ එක මම අරගෙන ආවේ. මම හිතනවා ඒ වගේ කෙනෙක් මේ වීඩියෝ බලුවා නම් මේ වීඩියෝෙන් යමක් ඉගෙන ගන්න නැති කියලා. ඉතින් එහෙම දෙයක් ඉගෙන ගත්තා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. ඒ වගේ වීඩියෝකට ලයික් එකකුත් දාගෙන යන්න. ඒ වගේම මේ වගේ වැදගත් වීඩියෝ ඉස්සරහටත් බලන්න. අපි සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්නත් අමතක කරන්න එපා. එහෙනම් guys අලුත් වීඩියෝ එකකින් ආයෙත් දවසක හම්බෙමු. ඔයගොල්ලෝ සියලු දෙනාටම සුබ දවසක්.